ප්‍රධානතම ක්‍රිකට් සැරකලියක් වන IPL වත් ඉන්දියාවේ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය තවත් අති උත්කර්ෂමත් අන්දමින් පසුගිය මාර්තු මාසයේදී ඉන්දියාවේදී ආරම්භ වුණා. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස මේ වන විට පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින දේශපාලනික යුද්ධ වාතාවරණය හේතුවෙන් මෙම තරඟාවලිය අත්හිටුවා දැමීමට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ දිනේදී තීරණය කළා. මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් වන කමින්දු මෙන්ඩිස්, මහේෂ් තීක්ෂණ, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර වැනි ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම සහභාගී වූ අතර ඔවුන්ට එම තරඟාවලියේදී සමසුපුරුදු දස්කම් අතරට පැමිණීමටද හැකියාව ලැබුණා. ලොව ප්‍රධානතම ක්‍රිකට් සැරකලියක් වන IPL තරඟාවලිය මෙසේ අත්හැර දැමීම ලෝක පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ඉතාමත් කනගාටුදායක පුවතක් වන නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් හට ඉතාමත් සතුටුදායක පුවතක් මේ වන විට වාර්තා වනවා. ඒ කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර පූර්ණ ක්‍රිකට් තරඟාවලියක් වාර්තා වීමයි. එම තරඟාවලිය බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමටයි මේ වන විට තීරණය කොට ඇත්තේ. එම තරඟාවලිය ටෙස්ට් තරඟාවලියකුත් එක්දින තරඟාවලියක් සහ 20 තරඟාවලියත් ඇතුළත් වනවා. එම තරඟාවලිය ලබන ජූනි මාස 17 වෙනි දින ආරම්භ වීමටයි මේ වන විට සියලු කටයුතු සූදානම් කොට ඇත්තේ. තවද මෙම තරඟාවලියේ සියලු තරඟ ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි මේ වන විට තීරණය කොට ඇත්තේ. ඒ අනුව කණ්ඩායම් දෙක අතර පළමුවෙන්ම පැවැත්වීමට නියමිතව තිබෙන ටෙස්ට් තරඟාවලිය එළවෙන ජූනි මාස 17 වෙනි දින සිට 21 වෙනි දින දක්වා, දෙවන ටෙස්ට් තරඟය ජූනි 25 වෙනි දින සිට ජූනි 29 වෙනි දින දක්වා පැවැත්වීමට නියමිතයි. මෙහිදී පළමු ටෙස්ට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී, දෙවන ටෙස්ට් තරඟය කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සූදානම් කොට ඇත්තේ. දෙරට අතර ඊළඟට එක්දින තරඟාවලිය ආරම්භ වන අතර ඒ පළමු තරඟය ජූලි මාස 2 වෙනි දිනත්, දෙවන තරඟය ජූලි මාස 5 වෙනි දිනත්, දෙවන තරඟය ජූලි මාස 8 වෙනි දිනත් පැවැත්වීමට නියමිතයි. මේ ප්‍රථම එක්දින තරඟ දෙක කොළඹ ආර්ථික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී, අවසාන එක්දින තරඟය මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සූදානම් කොට තිබෙන්නේ. තරඟාවලියේ අවසානයේ තරඟ 3කින් සමන්විත 20 තරඟාවලිය පැවැත්වෙන අතර එහිදී පළමු තරඟය ජූලි මාස 10 වෙනි දිනත්, දෙවන තරඟය ජූලි මාස 13 වෙනි දිනත්, දෙවන තරඟය ජූලි මාස 16 වෙනි දිනත් පැවැත්වීමට නියමිතයි. එහිදී පළමු 20 තරඟය පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී, දෙවන තරඟය රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී, තුන්වන තරඟය කොළඹ RPBS ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සූදානම් කොට තිබෙන්නේ. දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ නවතම තොරතුරු ගැනීමට ක්‍රිකට් පැරඩයිස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කොට බෙල් සැලකුණ ක්ලික් කරන්න.